විශ්‍රාම ගැනීමේ පදනම මත කොහොමද EPF ක්ලේම් කරන්නේ? කාන්තාවක් නම් වයස අවුරුදු 50 සම්පූර්ණලා තියෙන්න ඕනේ. පිරිමි පුද්ගලයෙක් නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රතිලාභ අයදුම් කරන අවස්ථාව වෙනකොට ඔයා සේවයෙන් ඉවත් වෙලා තියෙන්න ඕනේ. මේ ප්‍රතිලාභය ලබා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ කේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. කේ අයදුම් පත්‍රය ලේබර් ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා අවසානයේට වැඩ කරපු සේවා ස්ථානයෙන් සහතික කරගන්න. ඒ වගේම ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතකුත් අවසානයේට වැඩ කරපු සේවා ස්ථානයෙන් සහතික කරගන්න ඕනේ. ඔයා ලේබර් ඩිපාර්ට්මන්ට් එකට යන්න කලින් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් 011201 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගන්නත් පුළුවන්. මේ ප්‍රතිලාභය ලබා ගන්න යනකොට ඔයා ගෙනියන්න ඕන ලිපි ලේඛන තමයි සම්පූර්ණ කරපු කේ අයදුම් පත්‍රය, ජාතික හැඳුනුම්පත සමග සාතික කරපු පිටපතක්, B කාඩ් පත, බැංකු පොතේ පිටපතක්, ඒ වගේම උපැන්න සහතිකය සහ සාතික කරපු පිටපතක්. මේ මාතෘකාවට අදාළ සම්පූර්ණ වීඩියෝ එකක් මම HR Tips Facebook page එකේ දාලා තියෙනවා. ඔයගලන්ට එතෙන්ට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ මම application form එක download කරන්නේ කොහොමද? application form එක බාර දෙන්නේ කොහොමද? මේ සියලුම විස්තර කතා කරලා තියෙනවා. මේ මාතෘකාවට අදාළ ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට comment එකක් දාන්න.